කොහොමද ලංකාවේ උපැන්න සහතිකය ගන්නෙ? ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා අරගෙන යන්න. ඒ වගේම ෆිල් කරන්න ඕනේ ෆෝම්ස් වගේක් තියෙනවා. පේමන්ට් කරපු රිසිට් එක තමයි මේ. ඩිරාම් දැන් බලමු කොහොමද මේ ෆෝම්ස් ෆිල් කරන්න කියලා. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක තමයි මේ. ඩුබායි වල ඉපදුණු බබෙක්ට කොහොමද ලංකාවේ උපැන්න සහතිකය ගන්නෙ? ලංකාවේ උපැන්න සහතිකය ගන්න කලින් අනිවාර්යෙන් ඩුබායි වල උපැන්න සහතිකය තියෙන්න ඕනේ. ඩුබායි වල උපැන්න සහතිකය කොහොමද ගන්න කියලා මම කලින් වීඩියෝ එකක් ෂෙයා කරලා තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. එතනින් ගිහින් බලා ගන්න පුළුවන්. ඩුබායි උපැන්න සහතිකය ඉංග්‍රීසි පිටපතත් එක්ක කොන්සුලේට් ජෙනරල් ඔෆ් ශ්‍රී ලංකා ඉන් ඩුබායි හරි අබුඩාබි හරි බ්‍රාන්ච් එකට යන්න. ඒකට යන්න කලින් ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා අරගෙන යන්න. ඒ වගේම ෆිල් කරන්න ඕනේ ෆෝම්ස් වගේක් තියෙනවා. ෆිල් කරන්න ඕනේ ෆෝම්ස් ගැන කිව්වහම අපිට ඒක කොන්සුලේට් ජෙනරල් ඔෆ් ශ්‍රී ලංකා වෙබ්සයිට් එකෙන් ගිහින් ගන්න පුළුවන්. වෙබ්සයිට් එකට ගියාම දකුණු අත පැත්තේ උඩ ඉරි කැලි තුනක් තියෙනවා. එතනින් කොන්සුලර් සර්විස් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එතන other service කියලා එනවා. other service select කරාම පළවෙනිම එක registration of birth. එතනින් ඔයාලට අවශ්‍ය කරන ෆෝම්ස් ටික ඒ වගේම අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවද ඕනේ හැමදේම බලා ගන්න පුළුවන්. ඩොකියුමන්ට්ස් ගැන කතා කරනකොට අනිවාර්යෙන් මවගේ උපැන්න සහතිකය, පියාගේ උපැන්න සහතිකය, විවාහ සහතිකය මේ තුනම සිංහල පිටපත් අවශ්‍යයි. ඒ වගේම උපත සිදුවෙන අවස්ථාවේ මවගේ වීසා පිටපතයි පියාගේ වීසා පිටපතත් අවශ්‍යයි. ඊට අමතරව පාස්පෝර්ට් එකේ පිටු අංක 2 3 4 5 ඒ කියන ඒවල ෆොටෝකොපි අනිවාර්යෙන් අරගෙන යන්න. මේ ඩොකියුමන්ට්ස් ටික බාර දෙන්න යනකොට පේමන්ට් එකක් කරන්න තියෙනවා. මම පේමන්ට් කරපු රිසිට් එක තමයි මේ. ඩිරාම් 310ක පේමන්ට් එකක් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට කාඩ් පේමන්ට් නම් කැෂ් පේමන්ට් නම් ඒක කැමති විදිහකට ඔයගොල්ලන්ට පේ කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ ෆෝම්ස් ෆිල් කරන්න කියලා. මතක ඇතුව සෙට්ස් දෙකක් ෆිල් කරන්න. ඉංග්‍රීසි කැපිටල් ලෙටර්ස් වලින් ෆිල් කරන්න ඕනේ. මේක කොහොමද එකින් එක ෆිල් කරන්න කියලා බලමු. මොකද සමහර තැන්වලදී මමත් කන්ෆියුස් වුණා මොනවද මේවට දාන්න ඕනේ කියලා හරියට ඩීටේල්ස්. හරි. එහෙනම් අපි බලමු මොනවද ෆිල් කරගෙන යන්න ඕනේ කියලා. උපැන්න ප්‍රකාශය කියන මේ ෆෝම් එක පුරවන්න ඕනේ. මේකේ මුලින්ම ඩිවිෂන් කියන එකට දාන්න ඕන ඩුබායි කියන එකට, දිස්ත්‍රික් කියන එකට කොළඹ කියලා තමයි ෆිල් වෙන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි එකේ ඉඳලා හතරවෙනි එක වෙනකන් පුරවන්න පුළුවන් පියාගේ විස්තර දක්වා. ඊට පස්සේ පස්වෙනි එකේ මවගේ විස්තර යටතේ අහලා තිනවා පදිංචි ස්ථානය කියන එකට ඒකට දාන්න ඕනි ඩුබායි ඇඩ්‍රස් එක කොහෙද. ඊට පස්සේ 6 වෙනි එකේ තියෙන අහලා තියෙන මව්පියන් විවාහකද ඒකටත් ලංකාවේ විවාහ වෙච්ච ස්ථානය හරිය නැත්නම් ඩුබායි වල විවාහ වෙච්ච ස්ථානය හරිය විස්තර ටික පුරවන්න. 7 වෙනි එකේ අහලා තියෙන්නේ මුත්තා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් කියන එකට ඒකේ දාන්න ඕනේ හස්බන්ඩ්ගේ තාත්තගේ ඩීටේල්ස්. 8 වෙනි එකේ අහලා තියෙන්නේ පියා ශ්‍රී ලංකාවේ නොඉපද මුත්තා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් ඒකේ කොහොමත් father born in ශ්‍රී ලංකා කියලා එතන මෙන්ෂන් කරන්න. ඊට පස්සේ 9 වෙනි එකේ අහලා තියෙන විස්තර අනුව එතන දැම්මේ මම හස්බන්ඩ්ගේ ඩීටේල්ස් යාගේ රැකියාවයි ඒ ටික තමයි මම ඔක්කොම එතනට දැම්මේ. ඒකේ හැපැත්ත හැරවුවා මේකේ නම් 10 වෙනි එකකින් අහලා තියෙන අවජාතක දරුවන් සම්බන්ධව. ඒකට ඒක අවශ්‍ය නැහැ පුරවන්න. එතන ඩේට් එකක් දාන්න තියෙන එතන මෙයාට. එතන මේ ෆෝම් එක සබ්මිට් කරන දවසේ ඩේට් එක දාලා බාර දුන්නා. හරි. ප්‍රකාශකයාගේ අත්සන එක සයින් කරන්න. එතන යට තියෙනවා සාක්ෂිකරුවන් කියලා. එතන දාන්න ඕනේ මෙහි ඉන්න ලංකාවේ දෙන්නෙක්ගේ විස්තර තමයි දාන්න ඕනේ. එතනත් ඇඩ්‍රස් එක විදියට ඒගොල්ලෝ ඉන්න ඒගොල්ලන්ගේ ගෙවල් තියෙන ඇඩ්‍රස් එකක් දැම්මාම හරි. එතකොට මේ විදිහට තමයි ෆෝම් එක ෆිල් වෙන්න ඕනේ. ඊළඟට පුරවන්න තියෙන්නේ. එතකොට ඒකේ පළවෙනි ස්ථානයේ මම දැම්මේ හස්බන්ඩ්ගේ විස්තර නම. ඊට පස්සේ ඇඩ්‍රස් එක UA ඇඩ්‍රස් එක දැම්මා. ඊට පස්සේ තුන්වෙනි ස්ථානයේ පාස්පෝර්ට් නම්බර් එකයි ඉෂුව කරලා තින්නේ කොළඹෝ කවද ඉෂුව කරපු ඩේට් එක තමයි ඊළඟට දාන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් ස්ථානයේ තියෙන්නේ date of the birth child. එතන බබාගේ උපන් දිනය දාන්න. ඊට පස්සේ අම්මාත් සංකරන්න තාත්තා සංකරන්න. එච්චරයි. මේක දෙවෙනි ෆෝම් එක. මේකත් ඉංග්‍රීසි වලින් පුරවන්න. මේක තමයි ඊළඟ ෆෝම් එක. තන ඉංග්‍රීසි එකේ බ්ලොක් ලෙටර්ස් වලින් ලියන්න බබාගේ නම. ඊට පස්සේ සබ්මිට් කරන ඩේට් එකයි ලුම්කර්ගේ අත්සන වෙනවා. අත්සනට හස්බන්ඩ්ට හරි
බබාගේ අම්මට හරි අත්සන් කරන්න පුළුවන්. ඊටුවේ ඉලුම් කරගේ විස්තර ලියන්න අම්මගේ හරි තාත්තගේ විස්තර ඊට පස්සේ දරුවා පිළිබඳ විස්තර ටික එතනින් ලියාගෙන යන්න. තියෙනවා දෙමාපියන් පිළිබඳ විස්තර පියාගේ විස්තර ඒ ටික ලියන්න පුළුවන් ලේසි. මවගේ විස්තර එනවා සහතිකයේ විය යුතු ආකාරය මෙතනින් ABC කැමති එකක් වට තෝරන්න පුළුවන්. මම නම් තේරුවේ විදේශ තානාපති කාර්යාලයට. මොකසාන කොටසෙන් අහන්නේ මවගේ පියාගේ පුරවැසිබාව පිළිබඳ ප්‍රකාශය. පළවෙනි හිස්තනේ පාස්පෝර්ට් එක නිකුත් කළ දිනය ඊට පස්සේ කොහෙද නිකුත් කළේ කොළඹ නිකුත් කළ දාගේ පාස්පෝර්ට් අංකය දාන්න. දෙමාපියෝ දෙන්නගේ එක්කෙනෙක්ගේ නම දාලා බබාගේ පන්තිර ඩේට් එක දාලා ද්විත්ව පුරවැසියෙකු බව කියන කොටස කපලා ඉතුරු ටික තියන්න ඩේට් එක දාලා අත්සන් කරලා මේ විදිහට බාර දෙන්න පුළුවන්. කලින් කියන අමතක වුණා ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරනකොට ඒ කොපීස් වල අනිවාර්යෙන් සෙට්ස් දෙක ගානේ ලෑස්ති කරලා තියාගන්න. ඩොකියුමන්ට්ස් ටික බාර දෙන්න යනකොට අනිවාර්යෙන් බබාව එක්කගෙන යන්න 10ක කොයින්ස් අරගෙන යන්න. මොකද එතනදී අපිට සමහර ඒවා ෆොටෝකොපි ගහන්න සිද්ධ වෙනවා. ඒ හින්දා කොයින්ස් තියාගන්න. මේ ටික ඔක්කොම බාර දුන්නට පස්සේ සතියකින් අපිට එන්න කියලා කිව්වා. අපි සතියකින් ගිහලා කලෙක්ට් කරගත්තාම අපිට හම්බුනේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක තමයි මේ. ඇත්තටම කොහොමද ලංකාවේ උපැන්න සතිය ගන්න කියලා දන්නේ නැතුව තමයි මමත් හිටියේ. ඊට පස්සේ ඒ වෙලාවේ මම කොන්සුලේට් ජෙනරල් ඔෆ් ශ්‍රී ලංකා Facebook page එකට මැසේජ් එකක් දැම්මම ඒගොල්ලෝ මට ලින්ක් එක එව්වා. ඒ ලින්ක් එකෙන් තමයි මම මේ හැමදේම කරගත්තේ මොනවද ඩොකියුමන්ට්ස් බලාගත්තේ. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද මටත් මේක කොහොමද කරගන්නේ කියලා කිසිම අයිඩියා එකක් තිබුණේ නැති නිසා. ඉතින් මේ වීඩියෝ ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයගොල්ලෝගේ අදහස් මොන හරි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ account එක subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි එහෙනම් හැමෝටම.